ගිටාර් වාදකයෙක් තමාගේ වාදනය කරන වේගය වර්ධනය කරගන්නකොට නැත්නම් පුහුණු වීම කරනකොට වැදගත්ම සාධකය වෙන්නේ මේ දකුණු අත. මේ දකුණු අතේ භාවිතය අ, අපි නිවැරදිව පුහුණු වීම කරේ නැති වුණොත් වේගයෙන් වාදනය කරන්න බැරි වෙනවා. ඒක නිසා බලා ගන්න අද මම පාඩමේදී පැහැදිලි කරන්නේ කොහොමද මේ ගිටාර් එකක් ස්පීඩ් නැත්නම් වේගයෙන් වාදනය කරනකොට මේ දකුණු අතේ තියෙන හැඩතල හදාගන්න ආකාරය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. right පළවෙනි එක තමයි මේ දකුණු අත කොහෙවත් මේ ඇඟිල්ලක් හරි ඇඟිලි දෙකක් හරි එහෙම නැත්නම් මේ අල්ල හරි මේ කොහෙවත් ටච් කරන්න බෑ මේ වේගෙන් වාදනය කරනකොට. ගිටාර් වාදකයෙක් එයාගේ වේගය ප්‍රගුණ කරන්න ඕන ගිටාරේ යම් තරමක් යම් කාල පරිච්ඡේදයක් පුහුණු වීම කරායින් පස්සේ නැත්නම් ආධුනික වාදකයෙක් එකපාරම වේගෙන් වාදනය කරන්න ගියොත් මේ කාරණේ කරන්න බෑ. ඒක නිසා යම් කිසි කාලයක් වාදනය ප්‍රගුණ කරපු කෙනෙක් වාදනය කරන්න ඕන මේ විදිහට. කොහොමද? මම කලින් කිව්ව විදිහට ගිටාර් එක මේ කොහෙවත් ටච් කරන්නේ නැතුව මෙන්න මේ රිස්ට් එකෙන් තමයි ඩවුන් අප් මෙහෙම යන්නේ. ඒකත් යම් කාලයක් ඒ කියන්නේ ටික දවසක් ප්‍රැක්ටිස් කරගෙන යද්දි මේ රිස්ට් එක ගොඩාක් මෙහෙම මූව් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පේන්නේ මේ ඇඟිලි ටික විතරක් යනවා වගේ තමයි පේන්නේ. හැබැයි මේකේ මූව් එක මේක පුහුණුවත් එක්ක මේ රිස්ට් එකෙන් තමයි සිද්ධ වෙන්නේ. මේක අවබෝධ කරගන්න. මෙන්න මේ කාරණේ හරියට නැති වුණොත් ගිටාර් එකක් වේගෙන් වාදනය කරන්න බෑ. ඔබට මම අභ්‍යාස උගන්වනකොට පැහැදිලි වෙයි දැන් මේ වීඩියෝ එකේදී. රයිට්. ඊට පස්සේ මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ දකුණු අත හැම වෙලෙම මැෂින් එකක් වගේ ක්‍රියාත්මක වෙන්න. මෙහෙම ඩවුන් අප් යන්න ඕන හදා ගන්න ඕන. එයාගේ වේගය නැත්නම් ස්පීඩ් එක හදා ගන්නකොට අපි කියමුකෝ මේ එක ස්ට්‍රින්ග් එකක් ප්ලේ කරලා මෙහෙම ප්ලේ කරනකොට අඩුම තරමේ මේ ඊළඟ පහළ තියෙන ස්ට්‍රින්ග් එකේවත් එතනින් උඩ තියෙන ස්ට්‍රින්ග් එකවත් පික් එක පහු කරන්නේ නැහැ. මොකද මේ ස්ට්‍රින්ග් එක ළඟම තමයි මේ පික් එක තියෙන්න ඕන. මෙන්න මේ කාරණේ හරි වැදගත්. මෙහෙම මේ ඒ කියන්නේ දැන් අපි පික් එකෙන් මෙහෙම ස්ට්‍රින්ග් එකක් ප්ලේ කරලා ස්ට්‍රම් කරලා මේ පික් එක යම් තරමක් පහළට ගියොත් වාදකයාට වේගෙන් වාදනය කරනකොට මේක ලොකු දුරක්. ඒක නිසා මේ දුර අවම කරගන්න අපි පුහුණුවීම් කරන්න ඕන. මෙන්න මේක තමයි ගිටාර් එකක් වේගෙන් වාදනය කරගන්නකොට අපේ දකුණු අතේ හදා ගන්න ඕන රහස සහ ඒ වගේම දැන් මම කලින් එපිසෝඩ්ස් වල කතා කරලා තියෙනවා මේ ඇඟිලි මෙහෙම තියලා වාදනය කරන්න පුළුවන් කියලා. ආධුනිකයෙකුට ඒක ගැටලුවක් නෑ. හැබැයි යම්කිසි කාලයක් පුහුණුවීම් කරපු කෙනෙකුට මේ අත කොහෙවත් ටච් කරන්නේ නැතුව මේ ටික වාදනය කරන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ දකුණු අතට ඕන අභ්‍යාසයක් තමයි අද පැහැදිලි කරන්නේ. මේක වේගෙන් වාදනය කරන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අනිත් එක මේ අභ්‍යාස කරා කියලා දවසෙන් දෙකෙන් වේගය නම් වැඩි කරන්න බෑ. මේකට කාලයක් ගත වෙනවා. මේකේ එපිසෝඩ්ස් මම හිතන්නේ පාඩම් අඩුම ගානේ 10ක්වත් මේ වේගය සම්බන්ධව පාඩම් කරන්න ඕන. ඔයාලා පුහුණුවීම් කරන්න. එතකොට තමයි ගිටාරිස්ට් කෙනෙක් කාලයත් එක්ක තමන්ගේ වේගය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. right මේ කාරණේ අවබෝධ කරගන්න. ඊට පස්සේ මට කියන්න ඕන අඩුම තරමේ මේ මිලිමීටර් එකකවත් පික් එකක් ඔයාලා ගන්න ඕන. මම භාවිතා කරන මිලිමීටර් 1.5. ඒක නිසා පික් එකේ නිකන් ලූණු සිවී වගේ තියෙන පොඩි පික් එහෙම ගන්න එපා මේ ගිටාර් එක ප්ලේ කරන්න. අපි අභ්‍යාසය පටන් ගමු. මේ අභ්‍යාසය පටන් ගන්න කලින් මේ බලන්න මම පැහැදිලි කරලා දෙනවා C major scale එක මේ අභ්‍යාසයට යොදාගන්නේ කොහොමද කියලා. මම C major scale එක ඔක්ටේව්ස් දෙකක් වාදනය කරන විදිය කලින් වීඩියෝ එකක දාලා තියෙන එක බලන්න. මම C major scale එක තමයි යොදාගන්නේ මේ අභ්‍යාස වලට කියලා දෙන්න. එතකොට C major scale එක වාදනය කරන්නේ මම මේ විදියට මේ බලන්න ඕන. මේ වාදනය කරන ආකාරය බලපුවම ඔබට පැහැදිලි වෙයි මගේ ඇඟිලි තියෙන්නේ මෙන්න මේ වගේ රවුම් වෙලා. ඇඟිලි තුඩු තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව මේ දෙවෙනි ඇඟිල්ලට සමාන්තරව මාපට ඇඟිල්ල තියෙනවා. මගේ මෙන්න මේ පළවෙනි ඇඟිල්ල සහ මේ මාපට ඇඟිල්ල අතර මේ ප්‍රදේශයේ මේ නෙක් එකේ කොහෙවත් ටච් වෙන්නේ නැහැ. පැහැදිලි ඇති මේ C major scale එක තමයි මම මේ පුහුණුවීම සඳහා යොදාගන්නේ. ඔයාලට පේනවා ඇති මගේ මොබයිල් ෆෝන් එකේ මෙට්‍රොනෝම් එකක් ප්ලේ වෙනවා. මේකේ මම දාලා තියෙන්නේ BPM එක 50ට. ඒ නිසා මේ BPM එක 50ට වැඩිය මේ අභ්‍යාසය ප්‍රැක්ටිස් කරන්න එපා සහ ප්‍රැක්ටිස් කරන්න අමාරුයි. ඒක නිසා BPM එක 50ට දාලා මේ අභ්‍යාසය ප්‍රැක්ටිස් කරන්න. BPM එක 50ට අඩු වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. 40 ඉඳන් ගියත් කමන්න. 40, 41, 42 මෙහෙම ආවට කමන්න. 50ට වැඩි කරගන්න නම් එපා. ඒකත් මතක් කරනවා. ඒක නිසා මෙන්න මේ ටෙම්පෝ එකට තමයි මේ අභ්‍යාසය මම ප්‍රැක්ටිස් කරන්න කියලා දෙන්නේ. මේකත් හොඳට මතක තියාගන්න. මම කිව්වා C major scale එක තමයි මේ
අපේ වේගය වැඩි කරගන්න එකේ පළවෙනි අභ්‍යාසය සඳහා යොදාගන්නේ මේ C major scale එක මේ අභ්‍යාසෙදී ප්‍රැක්ටිස් කරන්න ඕන වල මේ විදිහට මේ බලන්න ඕන. එක නෝට් එකක් දෙවතාවක් ප්ලේ වෙන්න ඕන. මේ බලන්න 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 පැහැදිලිද? මේ විදිහට තමයි මේ අභ්‍යාසය පුහුණු වීම කරනකොට අපි වාදනය කරන්නේ. හැබැයි මේක ක්‍රමානුකූල පියවර 8ක් මම ඉදිරිපත් කරනවා. මේ පියවරවල් 8 මෙට්‍රොනෝම් එකක් එක්ක ප්‍රැක්ටිස් කරන්න. මේක ඉතාමත් වැදගත්. මොකද මේ අභ්‍යාසයෙන් විතරයි මෙන්න මේ දකුණු අතේ මේ පික් එකේ තියෙන හැඩතල සහ භාවිතයන් ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා මේක හරි වැදගත්. මේක වීඩියෝ එක බෝරින් ඇති මේ කියන්නේ මොනවාද මේ විස්තර. නමුත් මේවා තමයි රහස්. මේවා තමයි ගුරුවරයෙක්ගෙන් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා මේක පැහැදිලිව බලන්න. රයිට්. අපි අභ්‍යාස කරගෙන යමු පළවෙනි පියවරේ ඉඳලා. රයිට්. මම ආපහු කියන BPM එක මගේ 50ට දාලා මම වාදනය කරන්නේ. අපේ අභ්‍යාසයේ පළවෙනි පියවර තමයි මේ එක බීට් එකකට එක නෝට් එක ගානේ වාදනය වෙනවා. හැබැයි මතක තියාගන්න එක නෝට් එකක් දෙවතාවක් වාදනය වෙනවා කියලා. මේ බලන්න ඕන. පැහැදිලිද? මේ අභ්‍යාසය වාදනය කරනකොට පික් එක ඩවුන් ස්ට්‍රෝක් එක විතරයි භාවිතා කරේ. අපි ඊළඟට මේක දෙවෙනි පියවරට යමු. දෙවෙනි පියවර තමයි මේ බලන්න 1 2 and 3 4 and 1 2 and 3 4 and මේ විදියට දෙවෙනි බීට් එක සහ හතරවෙනි බීට් එකේදී මේක ඩවුන් අප් ඒ කියන්නේ ඩබල් නෝට්ස් ප්ලේ වෙනවා. හරිද? මේකේ ಗುಣ කිරීමක් තියෙන්නේ මේ හැම අභ්‍යාසයකම දෙවෙනි සහ හතරවෙනි බීට් එකේදී 2 3 4 5 ආදී වශයෙන් මේ බීට්ස් වැඩි වෙන එකක් තමයි වෙන්නේ. මොකද මේ වැඩි වෙන එක මේ දකුණු අතට ඔරොත්තු දෙන්න ඕනේ. දකුණු අතේ රිද්මය හදා ගන්න ඕන. රයිට්. අපි අභ්‍යාසයට යමු. ඊළඟ පියවර තමයි දෙවෙනි බීට් එක සහ තුන්වෙනි බීට් එකේදී බිට්ස් 3 ගාන ප්ලේ වෙනවා. මේ බලන්න.
ඊළඟ පියවරට. දැන් මම වාදනය කරන්නේ දෙවෙනි සහ හතරවෙනි බීට් වලට නෝට්ස් 4 ගානේ වාදනය කරන්න. මේ බලන්න. ඊළඟ පියවර තමයි දෙවෙනි සහ හතරවෙනි බීට්ස් වලට බීට්ස් 5 ගානේ වාදනය කරනවා. මේ බලන්න. ඊළඟ පියවර තමයි දෙවෙනි සහ හතරවෙනි බීට්ස් වලට බීට්ස් 6 ගානේ වාදනය කරනවා. මේ බලන්න. පැහැදිලිද? මේක ඊළඟ පියවර තමයි දෙවෙනි සහ හතරවෙනි බීට්ස් වලට බීට්ස් 7 ගානේ වාදනය කරනවා. මේ බලන්න.
මේක ඊළඟ පියවර තමයි දෙවෙනි සහ හතරවෙනි බිට්ස් වලට බිට් 8 ගාන ප්ලේ වෙනවා. මේ බලන්න. මම පියවරවල් 8කින් මේ අභ්‍යාසය ඔයාලට පැහැදිලි කරා. මේ පියවරවල් 8 ක්‍රමානුකූලව පුරුදු පුහුණු වෙන්න අපි දැන් මම දැන් BPM එක 50ට තමයි මම මේ අභ්‍යාසය වාදනය කරලා පෙන්නුවේ පුහුණු වීම කරන්න ඕන කොහොමද කියලා. මේක 50ට අඩු වුණාට කමන්නේ ඔයාලට පුළුවන් වේගකින් මේක ගන්න. මේ පියවරවල් 8ම ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා මතක තියාගන්න. අනිත් එක මේ අභ්‍යාසය යම් තරමක් හරි අපිට හොඳට ප්‍රැක්ටිස් වුණායින් පස්සේ BPM එක 50 51 52 53 මෙහෙම වැඩි කරන්න පුළුවන්. මතක තියාගන්න මේක එකපාරම 50 ඉඳලා 55ට 60ට එහෙම වැඩි කරලා මේක ප්ලේ කරන්න බෑ. එකක් දෙකක් ප්ලේ කරා කි මේ පියවරවල් 8ම ප්ලේ කරන්න අමාරුයි. ඒක නිසා මේක පිළිවෙලකට ප්‍රැක්ටිස් කරන්න මේක නිවැරදිව ප්‍රැක්ටිස් කරලා මේ දකුණු අතේ ටෙක්නික් එක තමයි හදාගන්න. මේ පික් එකේ ගමන් විලාසය හදාගන්න. මේක හරි වැදගත්. මේක නැතුව ස්පීඩ් වාදනය කරන්න බෑ. තව පිටරට YouTube channels බලන්න මේ වගේ තියෙන වේගය වැඩි කරන එක එක අභ්‍යාස ඒවත් අධ්‍යයනය කරන්න. නමුත් මට සරලව එක අභ්‍යාසයකින් මේ දකුණු අතේ තියෙන වේගය ක්‍රමානුකූලව වැඩි වෙන විදියට අපිට මේ අභ්‍යාසයෙන් ඉගෙන ගන්න පුළුවන්. මේක ප්‍රැක්ටිස් කරන්න. ගැටලු තියෙන අය කතා කරන්න.